මාහෙම කාටවත් දැන් නවත්තන්නත් බෑ. ඔව්සාගේ ඔය බ්‍රයන් කියන්නේ ඔය සෙට් එකේ ඉන්න ගන්නම දෙයක් නැති කෙනා. එයා පුංචි කාලේ ඉඳන්ම ඔහොම. ඔයාවට පැටලෙන්න එපා. ඉස්සර හිටපු සෑගේ නෙමෙයි පිංකි දැන් ඉන්නේ. මට ගැහුවොත් මං අනිවාර්යෙන් උට ගහනවා. ඔයා දැන් නපුරෙක් වෙලානේ. නපුරෙක් වෙලා මෙච්චර ඉවසලා ඇක්සිඩන්ට් එක්කුත් කරාට පස්සේ තවත් ඉවසයි කියලා නම් හිතුවේ අන්න එතන තමා පිංකි උන් වැරද්ද ගත්ත තැන. මට තේරෙනවා. හැබැයි ඔයා පරිස්සමින්. මං දන්නවා. මම යන්න අම්මි ඇවිත් ඇති අපේ. පරිස්සම. බයි. බයි. මොනාද බං උඹලා දෙන්නගේ ඔච්චර කතාව? උඹ ආවත් එක්ක නෑ බං පිංකි කීගේ හිටියේ බ්‍රයන්ලත් එක්ක වැඩි පැටලෙන්න යන්න එපා කියලා. ඔව් හැබැයි ඉතින් පිංකි කියන එකේ වරදක් නෑ බං. ඔය සෙට් එකේ ඉන්න නසරානි මේක තමයි බං බ්‍රයන්. නිරූෂ මමත් දැන් ඉස්සර හිටපු සෑගේ නෙවෙයි බං ඉන්නේ. කොහෙවත් ඉන්න උන්ට පුළුවන් ද බං හැමදාම ඔළුව නමාගෙන ඉන්න. පිබං අපේ කොලි ටික තියාගෙන පාඩුවේ ඉද්දි උන් එන අපේ කරේ යන්න. මචං මුන් මගේ මේ පාර තමා හොඳටම කන්නේ. ඔබට කියන්න අපේ වත් ඉන්න උන්ට කිව්වොත් බං මුන්ට ලෙලිත් නැතුව යන්න වෙන්නේ. මොනා කරත් කමක් නෑ බං පරිස්සමෙන්. දන්නවනේ පිස්සෝ බං. මේ පාර තමා බං මගෙන් කන්නේ. මේ පාර.